ඔබේ දරුවා අවුරුදු 7ක් 8ක් වෙනකොට පුංචි කාලේ ඔබත් එක්ක කතා කරපු තරම් කතා කරන්නේ නැහැ නිහඬයි කියලා ඔයාට දැනෙනවද? අද මම කතා කරන්නේ ඒ නිහඬ හැසිරීම පිටිපස්සේ තියෙන හේතුව මොකක්ද කියලා. දරුවා කතා කරන එක අඩු කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ දරුවට කතා කරන්න දෙයක් නැහැ කියන එක නෙවෙයි. එහෙම වෙන්නේ ඔහුට කතා කරන්න දේවල් තිබුණත් ඒ දේවල් ඔහුට කතා කරන්න කෙනෙක් නැති වෙන හින්දා. මම දන්නවා දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ. ඔබ හිතයි මෙච්චර කල් මගෙත් එක්ක හැමදේම කියපු මගේ දරුවට ඇයි එයාට දැන් කියන්න තියෙන දේවල් කතා කරන්න තියෙන දේවල් මට කියන්න බැරි කියලා. ඔව් මම පැහැදිලි කරන්නම් ඒක. වර්තමානයේ වෙනකොට දෙමව්පිය විදිහට බොහෝ දෙනෙක් දරුවාගේ වැඩ, ගෙදර වැඩ, ස්වාමි පුරුෂයාගේ වැඩ, රාජකාරී වැඩ මේ සියලුම දේවල් හින්දා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නවා. එහෙම වෙලාවල් වලදී දෙමව්පිය විදිහට නොහිතා දරුවන්ට කියන සමහර දේවල් නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මේ දේ සිද්ධ වෙන්නේ. හැම වෙලේම දරුවට මට වෙලාවක් නැහැ, පස්සේ කියන්න, මට ඔයත් එක්ක සෙල්ලම් කරන්න බෑ, මට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. මෙන්න මේ වගේ දේවල් වැඩි වශයෙන් කියනවා. ඒ වෙලාවේදී පුංචි දරුවන්ගේ හිතට යනවා මට මොනවා හරි දෙයක් කියන්න තිබ්බත්, මට සෙල්ලම් කරන්න ඕන වුණත්, මට වෙලාව ගත කරන්න කවුරු හරි ඕන වුණත් මට කවුරුවත්ම නැහැ කියලා. මෙන්න මේ වෙලාවේදී ඔවුන් Taman තුලම හැංගෙන්න පටන් ගන්නවා. ඔයා දන්නවද මෙන්න මේ හේතුව හින්දාම පුංචි දරුවෙක්ට අසාධාරණයක් වුණත්, අහිතකර සිදුවීමක් වුණත් ඒ කිසිම දෙයක් දෙමාපියන්ට නොකිය ඉන්න මෙන්න මේ කාරණාව හින්දා දරුවෝ තීරණ ගන්නවා. ඉතින් අද දවසේදී දෙමාපියෙක් විදිහට ඔබට මම ලබා දෙන පණිවිඩය තමයි ඔබ ඔබේ දරුවාට විශ්වාස කරන්න පුළුවන්, ඔබේ දරුවාට ඕනෑම දෙයක් කියන්න පුළුවන් ළඟම විශ්වාසවන්ත පුද්ගලයා කියන එක හැම වෙලාවෙම හැඟෙන විදිහට වැඩ කටයුතු කරන්න. ඔබ කෙතරම් කාර්යබහුල වුණත් ඔබේ දරුවා වෙනුවෙන් වේලාව වෙන් කළ හැකි බව දරුවාට ඔප්පු කරන්න. ඔබේ දරුවාගේ නිහඬ බව කඩලා දාන්න පුළුවන් එකම මාර්ගය තමයි මේ. එසේත් නැතිනම් ඔබ නොදැනුවත්වම අනාගතයේ ඔබේ දරුවාව වැරදි මාර්ගවලට දැහැ ගැනීමට මේ නිහඬ බව ප්‍රධානතම හේතු සාධකය වේවි. ආදරණීය මවක් පියෙක් වන්න, දරුවාගේ සමීපතම පුද්ගලයා ඔබ වන්න, අදම ක්‍රියාත්මක වන්න.